සුබ දවසක් ඔයාලා හැමෝටම. අස්සසුම ප්‍රතිලාභීන්ට අලුත් ආරංචියක් තමයි මම අද අරගෙන ආවේ. ඉතින් ඊට කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. පහලින් තියෙන bell icon එක click කරන්න. එතකොට පුළුවන් ඔයාලට මගේ වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න. අද ආරංචිය තමයි වංචා සහගත ලෙස අස්සසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇති බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි විවිධ පුද්ගලයන් විසින් විවිධ දුරකථන අංක මගින් අස්සසුම ප්‍රතිලාභීන් වෙත අමතන බවත් තමා ප්‍රධාන කාර්යාලයේ නිලධාරියෙක් යයි පවසා එසේ දුරකථන ඇමතුම් ලබා දෙන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ. මේ ආකාරයෙන් දුරකථන ඇමතුම් ලබා දී තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලිය බවට පවසා හෝ වෙනත් හේතුවක් සඳහන් කරමින් ඒ වෙනුවෙන් එම ඇමතුම ලබා දෙන පාර්ශවයන්ට මුදල් ගෙවීමක් සිදු කරන ලෙසට ඉල්ලීම් කරන බවයි සඳහන් වන්නේ. මෙම ක්‍රියාව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ කිසිදු අනුදැනුමකින් සිදු නොවන්නක් බවත් මේ සම්බන්ධව ප්‍රදේශයේ අදාළ පොලිසියට ගොස් පැමිණිලි කරන ලෙසයි සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියේ. ඉතින් ඔබත් මේ වගේ වංචාවලට හසුවන්න එපා. ඒ පිළිබඳව දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. කිසිම කෙනෙක් මුදල් ඉල්ලුවට ඔයාලා එහෙම මුදල් දෙන්න යන්න එපා. ඔයාලා බැංකුවෙන් මුදල් ගන්න ගියත් වෙන කෙනෙකුට දෙන්න එපා. බැංකුවේ නිලධාරියෙක්ට කියලා ගන්න දන්නේ නැත්නම් එහෙම මුදල් ගන්න. ඉතින් බොහොම ස්තුතියි. දිගටම මාත් එක්කම රැඳිලා ඉන්න. මේ වගේ අලුත් ආරංචි දැනගන්න පුළුවන් ඔයාලට. සුබ දවසක්.